මගේ නම චන්දි මදුෂාන් මම ඉන්නේ ගාල් එල්පිටිය මත්තක කියන ප්‍රදේශයේ මට ඔය සිදුවීම අදාළ වර්ෂය වන 2019 වර්ෂයේ මම එතකොට සිලෝන් බිස්කට් ලිමිටඩ් කියන ආයතනයේ අලවින් සේල්ස්මන් කෙනෙක් විදිහට තමයි රැකියාව කරේ එල්පිටිය කියන ඒරියා එක ওই සිද්ධිය වෙනකොට ආයෙවෙනි මාසේ අද වගේ දිනක තමයි මම පොලිසියෙන් වදවන්දනයට ලක් වෙලා පොලිසිය මත නිදහස් ලැබලා ඊ වගේ දිනයක තමයි හොස්පිටල් ඇඩ්මිට් වෙන්නේ. අදට අවුරුදු 6ක් වෙනවා. ওই සිද්ධියට අදාළ පොලිස් ස්ථානයෙන් මට මුලින්ම ප්‍රකාශයක් සොරකමක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගන්න තමයි මට මුලින්ම පොලිසියට එන්න කිව්වේ. ඒ ඇවිල්ලා මම එතන ඊට පස්සේ එයාලගේ ධර්ම විදියටම මේ කියන්නේ වදහිංසාවට ලක් වුණා. මගේ මෙතන මේ අත් දෙක මෙතනින් මෙහා පල්ලෙහා වැඩ කරේ නැහැ. මම කියන්නේ මාස 6කට එහා පැත්ත මම හිටියා. ඒක මෙහෙමයි සිදු වුණේ. 2019 මට දින හරියට මතක නැහැ. 2009 6 වෙනි මාසේ 21 වෙනි දින අපේ මංචි කියන ආයතනයේ වැඩ කරපු සම්පත් කියන රියදුරු මහත්මයා මට කෝල් කරලා කිව්වා යාව සොරකමක් සම්බන්ධයෙන් පොලිසියට සොරකම සම්බන්ධයෙන් කඩේක කෙනෙක් යාට චෝදනා කරනවා කියලා. ඒ නිසා මේ එයා මට කතා කළා මම කොහොමද පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාන්න. එහෙම කියලා ඊට පස්සේ හවස පොලිසියට ගියාම එයාට කියලා තිබුණා ඊට පහුවෙන්ද උදේ එන්න කියලා. ඊට පහුවෙන්ද උදේ එයා පොලිසියට ගියාට පස්සේ එයාව රඳවගෙන තිබුණා. එතකොට මං ගැන කිසිම සඳහනක් තිබුණේ නැහැ. ඊට පස්සේ එදා නිවාඩු දවසක් නිසා මට පොලිසියෙන් කතා කරලා තිබුණා. ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මම ඉතින් නිවාඩු දවසට වැඩි ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. කොහමද කියලා 1:12ට 2ට විතර වගේ මං කෝල් එකක් ආන්සර් කරාම කිව්වා ඔරගා පොලිසියෙන් එන්න මේ ඇවිල්ලා මේ ප්‍රකාශයක් ලබා දෙන්න මේ සොරකම සම්බන්ධයෙන් ඔයාගේ රියදුරු මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා. මම ඊට පස්සේ ඒ වෙනුවෙන් මම වැඩ කරපු ආයතනයේ ඒජන්ට් මහත්තයෝ එහෙම දැනුවත් කරාට පස්සේ දමිත් සංජීව කියන ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ ලෝයර්ත් එක්ක ගියේ මම අර සම්පත් කියන රියදුරු අත්අඩංගුවේ හිටින්ද යාටත් මොනවයි කරන්න පුළුවන්ද කියලා එහෙම හිතාගෙන එහෙම ගියාට පස්සේ ඔය මට කිව්වා අපේ මාත් එක්ක ගිය ලෝයිට කිව්වා ඔයා යන්න මෙයාගේ ප්‍රකාශයක් සටහන් කරලා එවන්නම් කියලා. එහෙම කිව්වට පස්සේ එයා ගියාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මගෙන් පොඩි සාමාන්‍ය සරෙන් විස්තර ඇහුවා. මම ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ රියදුරුව සැකද එහෙම කියලා. ඉතින් මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. රියදුරුව ගැන මාත් එක්ක අවුරුද්දක විතර කාලයක් වැඩ කරා. ඊට පස්සේ කොහොම හරි කරලා එයාලගේ එන්න සරය වැඩි වෙලා සාමාන්‍යයෙන් මට කියන්න බැරි තරම් වචන වලින් මගේ සහෝදරයෙක් කෙනෙක් කියන්න පුළුවන් හැම වචනයක්ම අපි කියන අසභ්‍ය වචනෙන් බැනලා අන්තිමේදී එයාලා මට මාව දැම්මා වදිසා බැනලා ඉවරලා ඊට පස්සේ එයා කතා කරලා පොලිස් ස්ථානාධිපතිට මම ඇත්ත කියන්නේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මාව මේ ආකාරයට හෑන්ඩ්කප් දාලා මාව පුටුවක වාඩි කරලා තිබ්බා. පොලිසියම පිටිපස්සේ කාමරයකට අරන් ගිහිල්ලා මට එහෙම දාලා තිබුණොත් පහර දුන්නා. පහර දීලා අන්තිමට එයාලා කිව්වා උඹයි ඩ්‍රයිවරුයි තමයි අරන් තියන්නේ මේ දෙන්න කියලා. බත් ටික දීපන් නැත්තම් මෙහෙමයි කියලා. ඊට පස්සේ මට එයාලා ප්ලාස්ටික් ටොපි බෝතලයක හිස් බෝතලයක දාපු බෝම්බයක් එහෙම ගෑනලත් කිව්වා මේකත් එක බෝ ඇතුළට දානවා ආපහුට එන්න බැරි වෙන්න ඒකින්ද ගත්තා ඔබ දීපන් කියලා. ඒතකොට පස්සේ මං කොහොසයි මං ගත්තේ නැහැ. මගේ ඉන්න වසමෙන් අහලා බලන්න මං කිසිම අවස්ථාවක පොලිසියක රථ වාහන වැරද්දක් කරෙන්න මං කිසිම අවස්ථාවක පොලිසියට ගිහිල්ලා නැහැ. ඉතින් මං කොහොසයි ගිහිල්ලා චෙක් කරලා බලන්න මගේ කිසිම එහෙම මගේ හිස්ටරි එකේ එහෙම උලක් නැහැ. සර් බලන්න කියලා. ඒත් එයාලා ඇහුවේ නැහැ. අන්තිමේදී එයාලා මාව අත් දෙක පිටිපස්සට කරලා හෑන්ඩ්කප් දාලා ඒකෙන් නයිලෝන් කඹයකින් බැඳලා ඊට පස්සේ මගේ කඹයක් දාලා මෙච්චරක් විතර අඩි 3මාරක් විතර උස මේසෙකට නංගලා මාව ඉඳවලා ඒක පොල්ලක් කරා දාලා මට එල්ලෙන්න කියලා මේසෙ අයින් කරා. එතකොට මම හිටියේ සාමාන්‍යයෙන් අඩි 3ක් විතර උඩ කකුල් දෙක බිම ගෑවෙන්නේ නැහැ.
එහෙම ඉන්නකොට මගේ අත සාමාන්‍ය මෙහෙම මහම වලට දෙන්නේ නැති මේ අත මීටට උස්සන්න බෑ. ඒ හෑන්ඩ් කප් එක දාලා තියෙනකොට අත ටික ටික උඩ ආවා. එහෙම විනාඩි 15ක් විතර තියලා ආයි දෙවෙනි පාරත් මාව ගත්තා. දෙවෙනි පාර ආයි බාලා ආයි ඒ ආකාරයටම කරා. ඒ ආකාරෙම හිතන්නේ මේ පැය භාගයකට වැඩි තියන්නේ නැති. ඒ තියෙන ගමන් මාව පැද්දුවා, මට පහර දුන්නා, මට අමානුෂික විදියට වද දුන්නා. මගේ කියන්නේ රාස ප්‍රදේශයේ මීරිකුවා ඊට පස්සේ කම්මුල්ට මගේ හැමතැනටම නෙකුවා. ගාලා මගේ අත් දෙක මෙතෙන්ට එනකම්ම මං එල්ලලා තිබ්බා මාව. මම හිතන්නේ විනාඩි ඔක්කොම කාලේ විනාඩි 45ක් විතර වෙන්නේ නැති. එහෙම එල්ලලා තිබ්බි මගේ අර අඩි 3ක විතර මං උඩින් හිටපු එක මගේ අත් දෙක ඇදෙනවත් එක මගේ කකුල් දෙක යාන්තමට බිම ගෑවෙන්න ගත්තා. මම දැනගත්තා මගේ අත වැඩ කරන්නේ නැහැ කියලා මෙතනින් පල්ලෙහා. මම හිතන්නේ මට එල්ලලා තියෙනකොට ගහනකොට ඒව රිදුන්නේ නැහැ හේතුව මේකේ වේදනාව වැඩි හින්දා. එහෙම පහර දීලා අන්තිමේදී ඒ අතරතුරක් පහර දීලා මාව කොහොම හරි කරලා අත් දෙක මම හිතන්නේ මට ඒ අතරතුර සිහි නැතුණා ගොඩක් වෙලා. සිහි නැති වෙනවා ආයි වතුර ගහුවා. ඒ වතුර ගහලා ආයි සියාම ආයි ගහනවා. එහෙම කොහොම හරි කරලා අත් දෙක බිමටම ගෑවුනාට පස්සේ තමයි කකුල් දෙක බිමට ගෑවුනාට පස්සේ තමයි බෑ. ඒ කියන්නේ අත් දෙක මගේ මේ පැත්තේ මේ හරියට විතර ඇවිල්ලා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ මාව එක්කන් ගියා OIC සනවත්තුමාගේ කාමරයට එක්කන් ගිහලා චීෆ් මූ ඇත්ත කියන්නේ නෑ මම මූට ගැහුව පුළුවන් තරම් කිව්වා මූ ඇත්ත කියන්නේ. ඊට පස්සේ මම හිතන්නේ චීෆ් මට ඒත් දුන්නා. මම කිව්වා තෝගේ මූණ බලන් හොරෙක් වගේ තෝ තමයි මේක අරගෙන තින්නේ. ඊට පස්සේ මට එතනදිත් පහදුණා. ඊට පස්සේ මාව කූඩුවට දාන්න ගියා. කූඩුවට දාන්න කියලා මට කිව්වා කලිසමේ බෙල්ට් එක ගලවන්න කියලා. මම දික්කලිසමයි මගේ කම්පැනි ටී-ෂර්ට් එක වෙනන් හිටියේ. ගලවනකොට සැතර මට මේ බෙල්ට් එක ගලව ගන්න අත එන්නේ නැහැ බෙල්ට් එක ගාවට. මම කියන්නේ ඇඟිල්ල මෙතනින් එහා දැනුනේම නැහැ. උස්සන්න කිසිම දෙයක් නැහැ. අත පොළේ කියන්නේ කවුරු හරි කැපුවත් දැනෙන්නේ තරම දෙයක්. ඊට පස්සේ එහෙම ඒත් පහර දුන්න ගලවන්න කියලා ගලවන්න ඊට පස්සේ පහර දෙන්න මම කිව්වා සර් මගේ වැඩ කරන්නේ නැහැ අත් එක මේ කියලා ඊට පස්සේ ඒ අතරතුර එයාම බෙල්ට් එකෙන් ඇදලා මේව කරා පටි ගැලවිලා යන්න ඊට පස්සේ මාව රිමන්ඩ් එකේ කියන්නේ කූඩුව ඇතුලේ දාලා තිබුණා එදා රෑ දාලා තියලා මම හිතන්නේ මට නිින්ද ගියා ඒ සීතලත් එක්ක මාරම් වේදනාවක් ඒක කියන්න බෑ මට මතක් කරනකොටත් ඒක එන වේදනාවක් ඒක දාලා තිබිලා ඊට පස්සේ මාව මම හිතන්නේ පාන්දර 6:07 විතර වෙනකම් මම හිටියා එන්නකොට අම්මා තමයි මගේ යාළුවෝ දෙන්නෙකු ආවා ඇවිල්ලා එතකොට මෙතනින් එහා වැඩ කරලා තිබ්බනේ මම රැයට කෑවෙත් නැහැ කන්න මුකුත් මේකක් තිබ්බේ නැහැ ඊට පස්සේ එහෙම කළා ඊට පස්සේ එදා පහර දීලා ඊට පහුවෙන්ද මට කිව්වා ලක්ෂ 3ක් දෙන්න දීලා මේක සමාදාන කරගන්න ඔයාලට පොලිසිය අප දෙන්නම් කියලා ඊට පස්සේ ඇත්තටම ඊට කැමති වුණා කැමති වෙලා ලක්ෂ 3ක් දුන්නේ නැහැ සල්ලි දුන්නේ නැහැ කිසිම වෙලාවක ලක්ෂ 3ක් දෙන්නම් කියලා පොරොන්දු ඊට පස්සේ මගේ රියදුරුට හෝ දෙන්නගේ එක්කෙනෙක් තමයි කො අප දෙන්න පුළුවන් ඊට පස්සේ රියදුරුට අප දුන්නා මං කියලා එයාට ළමෙක් හිටියා හම්බෙලා මම හිතන්නේ වයිට් සති දෙකයි ඒක නිසා එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඊට පහුවෙන් තමයි මට අප දුන්නේ ඒ අප දෙන්න දවසෙත් ඒ මං හිතන්නේ දවස් 3 කාලේ නින්ද කියන දෙයක් මට දැනුන්නේ ආවෙත් නැහැ එහෙම ඉඳලා ඊට පස්සේ 25 වෙනිදා හරියටම 2021 අද වගේ දවසක තමයි මම පොලිසියෙන් එළියට යන්නේ. එළියට ගිහිල්ලා හෙට වගේ දවසක තමයි කළුතරනාගල හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ. කළුතරනාගල හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා දවස් 2ක වගේ කාලයක් ඉන්නකොට ඒ ડોක්ටර්ස්ලා මට කිව්වා මෙහි ඔය අත් දෙක හොඳ කරන්න පාසුකම් මැදි. ඒකින්ද ආව කොළඹ හොස්පිටල් එකට මාරු කරනවා කියලා. ඒ කොළඹ හොස්පිටල් එකට මාරු කරලා මට හරියටම මතක නැහැ. මම ගොඩක් කාලයක් හොස්පිටල් එකේ හිටියා. ෆිසියෝതെරපි ආවා. මේකට ෆිසියෝതെරපි ડોක්ටර් කෙනෙක් හිටියා. මම හිතන්නේ ගොඩාක් කාලයක් හිටියා ඉස්පිතාලේ. ඒ ඉස්පිතාලේ යනකොට පොලිසිය කට්ටිය ඇති වෙන්න ආවා. මම හිතන්නේ ඔය ASPලා තරු ගහගත්ත ගොඩාක් අය ඇවිල්ලා මට යෝජනා කරා මේක සමතේකටපත් කරන්න ප්‍රයිවට් හොස්පිටල් එන්න බෙහෙත් ගන්න මේ අපි හොඳ කරන්න නැහැ. මම ඒ කිසිම අවස්ථාවක එයාලගේ යෝජනා වලට මෙහෙම නැහැ. ඒ අතරතුර අපේ අම්මා මානහිමිකම් කොමිෂමේ පැමිණිල්ලක් දාලා තිබුණා. ඒකත් ඊට පස්සේ කොහොමද කරලා මම මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරා අපේ මිතමිස් හම්බුණා මට. මිතමිස් හම්බුණාට පස්සේ එයා ඊට පස්සේ දැන් ඔච්චර කාලයක් ගිහිල්ලා හරියටම මේ මාසේ 18 වෙනිදා ගරු මහාධිකර මේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණේ මට මගේ වෙච්ච
වදහිංසාවට වෙච්ච සාධාරණ තීන්දුවක් ලැබුණා. ඒ තීන්දුව ලැබුණට ඔය කියන පොලිස් පරීක්ෂකයෙක් සහ පොලිස් මේ ස්ථානාධිපතිවරයෙක් තමයි මට පහර දුන්නේ. ඒ පහර දුන්නා ඒ පොලිස් පරීක්ෂකයා ක්‍රයිම් OIC ට්‍රාන්ස්ෆර් වෙලා ඉන්නවා අපේ ගමට. ගමේ පොලිස් රසමට. අපේ ගමේ පොලිස් රසමට ඉන්නවා. ඒ වෙනුවෙන් තාම නීතිය ඒ පැත්තෙන් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒත් මම තවමත් ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ වෙනුවට යුක්තිය ලබා ගන්න. ඔබලාගෙනුත් ඉල්ලා හිටනවා ඒ වෙනුවෙන් උදව් කරන්න කියලා. ඒ වගේම ඒක තමයි මගේ කතාව. මම දැන්ට සෝදාවෙන් කියලා පෙවුනට තාම මට පොඩි අසනීප තියෙනවා දෙකේ. ඊට වැටෙන ගති ඒවා තියෙනවා. දැන් අවුරුදු 6ක් වෙලා. ඒ වගේම මම ඉල්ල හිටනවා තමන්ට වෙනව නම් ඒ වගේ තමන්ගේ අයිතිවාසිකම් කඩ වෙලා හැංගිලා ඉන්න එපා. කාටවත් බය පැමිණිලි කරන්න යන්න නැතුව ඉන්න එපා. ඒ හරි විදියට මානව හිමිකම් ආයතන තියෙනවා ලංකාවේ. ස්වේච්ඡ ආයතන තියෙනවා ගොඩක් ඒ වෙනුවෙන් පෙනී හිටින ඒ වෙනුවෙන් නැගිටලා ඒ වෙනුවෙන් සටන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.